අදත් මම ඔයාලට කතා කරන්න යන්නේ හොඳටම බොන කොල්ලෝ කෙල්ලෝ ටික අහලා තියෙන ලස්සන වචනයක් ගැන. අපි බලමු මේ ලස්සන වචනේ තේරුම මොකක්ද කියලා. ඇත්තටම ඔයාලා අහලා ඇති එක්ක ඔයාලගේ අම්මගෙන් එහෙම නැත්නම් මේ සමාජයෙන් එක්ක නැත්නම් මිනිස්සුන්ගෙන් ඔයාලා අහලා ඇති ওই බොන සෙට් එක අද තාවත් ඔය කනමදේ වගේ බීගෙන. එහෙම නැත්නම් කනමදේ වගේ බීලා අදත් ඔය ආවද? මෙන්න මේ වගේ කතාවක් අහලා ඇති නේද? අපි බලමු මේ කනමදේ කියන්නේ මොකක්ද කියලා. මේ කනා කියන්නේ මේ කැහැක් පේන්නේ නැති මිනිස්සයාට. ඉතින් දැන් අපි කැරම් ගහද්දි කනා ෂොට් එකක් ගැහුවා. එහෙම නැත්නම් විභාගෙ ලියද්දි කනාවට ලිව්වේ. මෙන්න මේ වගේ කනා කියන්නේ මේ කැහැක් පේන්නේ නැති මිනිස්සයාට. ඉතින් මේ මදයා කියන්නේ කවුද කියලා බැලුවොත් මදයා කියන්නේ මේ මද කිපිච්ච අලියෙකුට. ඉතින් නිකන් හිතන්නකො මද කිපිච්ච අලියෙක් මේ ගල් පලාතම පෙරලගෙන යන්නේ. ඉතින් මෙන්න මේ වගේ එකකට ඇහැකුත් පේන්නේ නැති වුනහම ඌ කොහොමද යනවද? මද කිපිච්ච අලියෙකුගේ ඇහැකුත් පේන්නේ එක ඇහැකුත් පේන්නේ නැති වුනහම. ඉතින් මූට හරියට කෙලින් යන්න බෑ. මූ අර මේ පැද්දි විසි වෙවි තමයි යන්නේ. ඉතින් මෙන්න මේ වගේ තමයි හොඳටම බීලා Tamanට කන්ට්‍රෝල් නැතුව මුළු පළාතම හාගෙන යන්නේ උන් ඉන්නව නේද? අන්න උන්ටත් කියනවා කනමදයා කියලා.